හායි මම අද කියන්න ආවේ මම ෂෝට් වීඩියෝ එකෙත් කිව්වා ආයුර්වේදී සත්කාර වැඩිදියර කරන අවස්ථා තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වා මම එහෙම අවස්ථා හරි විදිහට කරන්නේ කොහොමද කියලා දෙනවා කියලා. ඇත්තටම මම ළඟදී තමයි සමහර දේවල් දැනගත්තේ. ඉතින් මට හිතුණා ඒ දැනුම ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඉතින් මම අද කියලා දෙන්නම් කෝපි ස්ක්‍රබ් එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. අපි ඇත්තටම හදන කෝපි ස්ක්‍රබ් එකේ වැරැද්දක් නැහැ. හැබැයි අපිට ලැබෙන ප්‍රතිඵල අඩුයි. මේ විදිහට හදපුවාම අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵල ගොඩක් වැඩියි කියලා අපිට ඒ වැඩසටහන අපු වෛද්‍යතුමියක් පැහැදිලි කරලා දුන්නා. ඇත්තට මේක ඇත්ත තමයි කියලා අපිටත් ඒ වෙලේ තේරුම් ගියා. ඉතින් අපි බලමු ඒක හදන්නේ කොහොමද කියලා. අපි සීනි නිස්කැෆේ එකයි දාලා ඒකට වතුර පොඩි ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක මේ වගේ තමයි තියෙන්නේ. අපි ඒක හොඳට කලවම් කරන්න ඕනේ. හරි දැන් මම ස්ක්‍රබ් එක අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන ඉවරයි. මේ බලන්න ස්ක්‍රබ් එකේ පාට මේක ගෝල්ඩ් කලර් එකක් තමයි එන්නේ. ඉතින් මගේ YouTube channel එකේ තියෙනවා මම හදපු normal කෝපි වලින් හදපු ස්ක්‍රබ් එක. ඇත්තටම මේ ස්ක්‍රබ් එකෙන් ප්‍රතිඵල නැතුව නෙමෙයි ප්‍රතිඵල තියෙනවා. හැබැයි අපිට ඒ ලැබෙන ප්‍රතිඵලයට වඩා දහස් ගුණයකින් හොඳ ප්‍රතිඵලයක් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වෛද්‍යතුමිය කිව්වේ සැලොන් කරන අයට, රුපියල් ආයතන කරන අයටත් සමහරක් අය කැමති ආයුර්වේද සත්කාර කරනවට. ඉතින් ඔයාලට මේ වගේ ස්ක්‍රබ් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන් සැලොන් එකකදී. ඉතින් බලන්න මේකේ පාට බලන්න තනිකරම ගෝල්ඩ් පාටයි. අපි හදන normal කෝපි ස්ක්‍රබ් එකේ ඒ වගේ පාටක් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්න දැන් මේක ගාලා පෙන්නන්න කොහොමද ගාලා බලන්න ඒකේ පාට තනිකරම ගෝල්ඩ් කලර් එකක්. හරියට ගෝල්ඩ් ස්ක්‍රබ් එකක් වගේ. හරිම සුවඳයි. මේ ස්ක්‍රබ් එක ගොඩක් හොඳයි කිව්වා අඳුරු ලබ කරලා තියෙන අයට. මේ ස්ක්‍රබ් එක හරියට පාවිච්චි කරොත් මාසෙකට සැරයක් ඇති මාසෙකට සැරයක් පාවිච්චි කරොත් ඔයාලට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. හරිම සනීපයි එක. ඒ වගේම ලොකු වෙනසක් දැනෙනවා මේ ස්ක්‍රබ් එකේ. අපි කලින් හදන ස්ක්‍රබ් එක වගේ නෙමෙයි. ඔයාලා හදලා බලන්න අනිවාර්යෙන්ම මේක හදලා බලන්න. නෙස්කැෆේ නැතුව ඔයාලට පුළුවන් කෝපි ඇට තියෙනවා නම් කෝපි ඇට අරගෙන බේක් කරලා ඔයාලට කුඩු කරගන්නත් පුළුවන් බ්ලෙන්ඩර් එකකට දාලා එහෙම හදා ගන්නත් පුළුවන්. ඒකට වඩා ලේසියි ඔයාලට නෙස්කැෆේ කඩෙන් ගන්න එක. හරිද? ඊට පස්සේ අපි ස්ක්‍රබ් එක හොඳට උඩු අතට මේ වගේ උඩු අතට ස්ක්‍රබ් කරන්න ඕනේ. මේ විදිහට උඩට හොඳට විනාඩි 10ක් විතර ස්ක්‍රබ් කරන්න. තියෙනවා.
ගොඩක් ගන්න පුළුවන් ඔයාලට හොඳ ප්‍රතිඵල. හරි මේ විනාඩි 10කට පස්සේ ස්ක්‍රබ් එකෙන් මම මේ ස්ක්‍රබ් එක දැන් හොදනවා. ඉතින් මම වොෂ් කරා. මේ වොෂ් කරාට පස්සේ ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලා යූස් කරලා බලන්න මං කියනවට. ඉතින් ඔයාලත් මේ ස්ක්‍රබ් එක යූස් කරලා බලන්න. ඇත්තටම හොඳ ස්ක්‍රබ් එකක්. මේ විදිහටම හදලා බලන්න. හදලා ඔයාලට රිසල්ට් තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මට මුලින් කියන්න අමතක වුණා. ඔයාලට මේ ස්ක්‍රබ් එකට පුළුවන් කොමාරිකා ජෙල් එකක් යූස් කරන්න. කඩෙන් ගන්න එකත් පුළුවන්. හැබැයි ස්වභාවික එක ගන්නවා නම් හොඳයි. වතුර වෙනුවට ඇලෝවෙරා ජෙල් දාන්න. එතකොට අපි ඇලෝවෙරා ජෙලුත් කලින් වගේ එක පාටම කඩලා අරගෙන දාන්නේ නැහැ. ඒකත් ඔයාලට පුළුවන් මේ විදිහට කරන්න. එතකොට තමයිලු ඒකේ විස අයින් වෙලා අපිට නියම ප්‍රතිඵල ලබා දෙන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ කොමාරිකා පිටක් අරගෙන ඒක වතුර කෝප් එක දාලා රෑක් කෙලි වෙනකන් තියන්න. ඒ කියන්නේ අපේ යටපැත්ත කොමාරිකා පිත්තේ යටපැත්ත වතුර කෝප් එකකට දාලා රෑක් කෙලි වෙනකන් තියන්න. ඊට පස්සේ ඔයාලට උදේට පේන්න තියෙයි අර කොමාරිකා පිත්තේ තියෙන කහ පාට වතුර එකත් එක්ක එකතු වෙලා. ඉතින් ඊට පස්සේ ඒ වතුර කයින් කරලා කොමාරිකා පිත්ත හොඳට හොදලා ආයෙ ෆ්‍රිජ් එකේ පැය 5ක් තියලා එළියට අරගෙන ඒකෙන් ගන්න ජෙල් එකෙන් තමයි අපිට උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මං හිතන්නේ මේක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. දන්න අයත් ඇති. ඉතින් ඒ විදිහට කරලා බලන්න අපිට නෝමල් එන රිසල්ට් එකට වඩා 10 ගුණයකින් වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම ඒකෙත් වෙලාවක වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්නම්. ඉතින් ඒ විදිහට ඔයාලට කොමාරිකා ජෙල් පාවිච්චි කරොත් මේ ස්ක්‍රබ් එකේ රිසල්ට් එක තවත් වැඩි කරගන්න පුළුවන්. එහෙමත් යූස් කරලා බලන්න ඔයාලා. මට ඒක මුලදී කියන්න බැරි වුණ නිසායි මම ආයේ මේක කියන්නේ. ඉතින් මේ වගේ බියුටි ටිප්ස් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් comment එකකින් දාන්න. මම පුළුවන් විදිහට ඔයාලට උත්තර දෙනවා. ඉතින් හැමෝටම සුබ දවසක්.